මම මේ අම්මලට කියන්නේ හැමදාම ගෙදර බුදුන් වදින පුරුදු වෙන. පුංචි දරුවොත් එකතු කරගෙන විශේෂයෙන් මේ තරුණ දරුවෝ එකතු කරගෙන හැමදාම හවසට පුළුවන් නම් පොඩි වෙලාවක් බුද්ධ වන්දනාව කරන්න පින්නත. මේ බුද්ධ වන්දනාව තුලින් අපේ ජීවිතවලට පුදුමාකාර රැකවරණයක් පිහිටක් ආලෝකයක් ලැබෙනවා පින්නත. අපි කවුරුත් දන්නවා අපි කාටත් සංසාරේ කර්ම දෝෂ තියෙනවා. දැන් ඔය අම්මලා බලනව නේද දරුවන්ගේ කේන්දර සෙනසුරු අපලේ රාෂ්ටක අපල රාහු කේතු එහෙම අපල තියනවා කියලා කිව්වට පස්සේ අම්මලා යන්නේ කොහෙටද පන්සලට බෝධි පූජා තියා. නේද සෙනසුරාදා දවස් 7 සෙනසුරාදා දවස් 3 9 මේ විදිහට බෝධි පූජා තියා. ඉතින් අපල දෝෂේ රාෂ්ටක මේව කර්ම දෝෂ එනකම් බලාගෙන ඉන්න එපා. හැමදාම හවසට නේද නිවසින් පටන් ගන්න පිළිතුරු. නිවසේ බුද්ධ වන්දනාව කරන්න.